ආයුබෝවන් ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මහා රහතුන් වැඩි මඟ ඔස්සේ අතහැරීම 1. පස්වෙනි පරිච්ඡේදය. හාල් මැස්සාගෙනුත් කමටහනක්. නියමිත වේලාවට දායක පිරිස දානය දානශාලාවේ මේසය මත තබා ඇත. එළවලු 4ක්, බතක්, කලතුරු, කැවිලි ඊට අයත්ය. දායකයන් ඉවත්ව ගිය පසු ඔබට මෙහෙම හඬක් ඇසෙනු ඇත. සැරට මොකුත් නැහැ. හාල් මැස්සු ටිකක් බදිමුද? කප්පිය කුටියේ විනයානුකූලව පාවිච්චි කිරීමට වියලි ආහාර ඇත. ඔබ සාමණේර නිසාම හාල් මැස්සන් සුද්ධ කිරීම ඔබට පැවරුණු ඇත. ඔබ එයට නොගැටෙන්න. මගහැර නොයන්න. අභියෝගයට මුහුණ දෙන්න. සමහර විට ඔබ මස් මාංශ නොවළඳන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගැන නොසිතන්න. ඔබ ඔළුව කඩන හාල් මැස්සා සංසාරේ ඔබේ මව පියා ඥාතියා දරුවාව සිටින්නට ඇතැයි සිතන්න. මේ හාල් මැස්සා සංසාරයේ සක්විති රජවද දෙවියෙක්වද ප්‍රේතයෙක්වද ඉන්නට ඇතැයි ඔබ දකින්න. ඔබේම කල්යාණ මිත්‍රයව සිටින්නට ඇතැයි ඔබ දකින්න. සෑම මනුෂ්‍යයෙකුටම සෑම සත්වයෙකුටම මේ ගලපා බලන්න. මේ හාල් මැස්සා සංසාරයේ පැවිදිව ඉන්නට ඇතැයිද සිතන්න. පැවිදිව සිටියත් නැවත හාල් මැස්සෙක් වූයේ කෙසේද යන්නත් ඇයිද යන්නත් සිතන්න. මේ හාල් මැස්සා සංසාරයේ තම කුසින් රහතන් වහන්සේලාවද බිහිකොට ඇතැයි සිතන්න. ඔබ දක්ෂ වන්න. ඔබ ලැබෙන මේ අවබෝධය නිසා හාල් මැස්සාටද ඔබ හදවතින් පින් දෙන්න. බලන්න ඔබ හාල් මැස්සෙක්ගෙන් ලැබුව කමටහනක ගැඹුර. හොඳයි. ඔබ මට හාල් මැස්සෝ අත ගන්න බැහැ. මම නිර්මාංශයි කියලා ගැටුණා නම් ආරන්න හැර ගියා නම් ඔබට මේ කමටහන ලැබෙනවාද? ඔබ දැන්ම ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ. හාල් මැස්සා තුල සත්වයක් පුද්ගලයෙක් ඉන්නවාද කියලා දකින්න. මුලින්ම ලැබුණු කමටහන ප්‍රයෝජනෙට ගන්න. සංසාරයේ ගැඹුර දකින්න. සංසාරය ගැන බිය ඇති කරගන්න. මේ වැඩිම තුල ඔබේ විදර්ශනා නුවණ තීව්‍ර වන විට ඔබට අවබෝධය ලැබේවි. හාල් මැස්සා තුල සත්වයක් පුද්ගලයෙක් නොමැත. එහි ඇත්තේ අනිත්‍යභාවයට පත්වන ධාතු කොටස් පවණක්ම බව. ඔබට මෙලෙස වැටහෙන්නේ නැතිනම් ඔබ ඉවසන්න. ඔබට ප්‍රඥාව වැඩෙන විට මෙම ධර්මතාවය අවබෝධ වේවි. ඔබ මෙවන් අවබෝධයක් ලැබමින් පසුවන විට හාල් මැස්සු බැදුම රස බලන අය ලබන්නේ රස තෘෂ්ණාව පමණක් බව සිතන්න. වර්තමානයේ ගිහි වුවද පැවිදි වුවද ඔබ නැවත සසර හාල් මැස්සෙක් වීමේ ඉඩකඩට එසේම විවෘතව පවතින බව දකින්න ඔබ දක්ෂ වෙන්න. සසර නැවත මව කුසක් පිටරයක් තුරට නොයන්නට ඔබ දක්ෂ වන්න. එසේ නොවුනොත් යම් දවසක මෙම හාල් මැස්සාම මිනිසෙකුව ඉපිද ඔබ හාල් මැස්සෙකුව ඉපිද ඒ මිනිසා විසින් ඔබවද මේ පරිද්දෙන් වැදුමට ගනු ඇත. පෙර භවයක මේ හාල් මැස්සා පැවිදිව කළ ක්‍රියාව වර්තමානයේදී ඔබ නොකරන්න. ඔබ නිර්මාංශයයි උදම් ඇනීමෙන් ඔහු මාංශයයි පිළිකුල් කිරීමෙන් දිව ඉල්ලන රස දීමෙන් පැස්වන්නේ තණ්හාවයි. ඔබ කළ යුත්තේ රස ඉල්ලා ඇති වූ සිත අනිත්‍ය බව දැකීම පමණක්මය. පස්වන පරිච්ඡේදය අවසానයි.